Hello, welcome to another video. ඉතින් අපි අද තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට වැදගත් ටිප්ස් දෙකක් ගැන දෙනවා. ඒක ඔයගොල්ලෝ ගන්නවා. මේ තියෙන ලංකාවේ වාතාවරණයත් එක්ක 118කින් තමයි කරන්ට් බිල ඉහළ ගියා. ඉතින් ඔයගොල්ලන්ට කරන්ට් බිල කොච්චර මොනින් වටිනා කියලා ඔයගොල්ලෝ දන්නවා. කැමෝටම අමාරු කාලයක්. ඒ ඔක්කොටම ප්‍රථමයෙන් මම කියන්න ඕන ඔයගොල්ලන්ට අපේ කලින් වීඩියෝ එකේ හොඳ ප්‍රතිචාර ලැබුණ අපිට ඒ ටිප්ස් ගැන ස්පොන්සර් කරා අපි හිතුවේ මෙච්චර ඉක්මනට ස්පොන්සර්ස්ලා අපේ වීඩියෝස් වලට ස්පොන්සර් කරයි කියලා. ඉතින් අපිට අරලිය මයික්‍රොෆෝන් එකෙන් ස්පොන්සර් කරලා තියෙනවා. මේ තියෙන නම අරලිය මයික්‍රොෆෝන්. මේ තියෙන අපේ මයික් එක. ඒක හරි වැඩි කතාවක් නෑ. අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක මේ වැඩි වුණු කරන්ට් බිල කොහොමද අපි නොදන්න පැතිවලින් මේවා වැඩි වෙනවා. අපි නොසිතන විදිහට අපි කරන්ට් බිල අපතේ යවලා ඒවා වැඩි කරගන්න. අපි ඔයගොල්ලන්ට දෙනවා තියෙනවා සොලියුෂන්ස් දෙකක්. මේ සොලියුෂන්ස් ඔයගොල්ලන්ට පාවිච්චි කරලා පුළුවන් ඔයගොල්ලන්ගේ කරන්ට් බිල වැඩි වෙන එක අඩු කරගන්න. ඉතින් වැඩි කල්යල් බලන්න නැතුව අපි අපේ මේ ටිප්ස් දෙක මොකක්ද කියලා බලමු. අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවද manual hand fan. පේනවනේ manual hand fan. ඔයගොල්ලන්ට මේක මෙහෙම ප්‍රෙස් කරලා බලයක් දුන්නාම පුළුවන් ඔයගොල්ලන්ට ඒකෙන් හුළඟක් ලබා ගන්න. පේනවනේ මේ කැප් එකත් විසික් වෙන්න යන්නේ. ඉතින් මේ වගේ manual fan එකකින් දැන් ඔයගොල්ලෝ යනවා fan එක දානවා ඔය fan එක හතරට හුළං යනවා. දැන් මේක එහෙම නැහැ. මේ වඩ මූණට ඕන මූණට මෙහෙම ඕන මෙහෙම හුළං ඕන විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ පළවෙනි එක අපි මේක ඉලෙක්ට්‍රික් කැප් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා හොන්න. මේක ඉලෙක්ට්‍රික් එකේ එතකොට ඔයගොල්ලන්ට manual ඕනේ නැහැ. පොඩි charge battery එකකින් ඔයගොල්ලන් මේකෙන් ඕන විදිහකට එතකොට ඔයගොල්ලන්ගේ අත වෙහෙසෙන්නේ මේ ආකාරයට මෙහෙම ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් හුළං ලබා ගන්න. බොරුවට fan එක දාලා හුළං කොහෙවත් යනවා ඔයගොල්ලෝ කොහෙවත් ඉන්නවා. මේක යන තැන ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඒතර මේ කරන්ට් බිල ගොඩක් කරන්ට් බිලට සොලියුෂන් එකක්. ඉතින් ඔයගොල්ලෝ ගන්නවා නම් අපිට ඉන්බොක්ස් මැසේජ් දාන්න. ඉන්බොක්ස් විතරයි අපි බලන්නේ. එළිය නිකන් ගණන් දාන්නේ නැහැ. ඉන්බොක්ස් එහෙම හරි guys. අපි දැන් අපි අනිත් ටිප් එකට යන්නේ. මේ වගේ ටිප්ස් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා නම් අපි YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබාගෙන යන්න. අපේ දෙවෙනි සොලියුෂන් එක තමයි පන්දම. මේක ඇවිල්ලා ටිප් පන්දම. වෙනවනේ. මේවා ස්ටොක් අපි ගාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බොරුවට රැයට කරන් විදුලි බුකුළු දාගෙන බොරුවට කරන්ට් එක අපතේ යවන්නේ. මේ වගේ ටිප් පන්දමක් ගහලා මෙහෙම තියලා ඒක වුණනම් අපිට ටිකක් අරගෙන අලව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සොලියුෂන් ඔයගොල්ලන්ට ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත්. ඉතාමත් වැදගත් වෙනවා. මේ දැන් මේක බලන්න. ටිප් පන්දම ඔයගොල්ලන්ට කරන්ට් බිල යන්නේ බොරුවට ලයිට් දාගෙන. ඒ කාලේ මිනිස්සු මේ කරන්ට් බිල නෙමෙයි දියත්. දැන් අපි කරලා තියෙන්නේ ඒකත් අවශ්‍ය දෙයක්. මේ වගේ පොඩිම පොඩි ටිප් පන්දමකින් ඔයගොල්ලන්ගේ වියදම අඩු කරගන්න පුළුවන් කරන්ට් එක. බොරුවට 118ක් ගියා කියලා ඔයගොල්ලන්ට මේ වගේ සොලියුෂන්ස් ඒ වගේ ඒවා ඔයගොල්ලෝගේ ජීවිතේට බලපෑම් ඇති කරන්න බෑ. ඉතින් මේක හොඳ සොලියුෂන් එකක්. මේක අපේ දෙවෙනි ටිප් එක. ඉතින් අපි ওই ටිප්ස් ටික තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ අපි දිගින් දිගටම ගෙනවා. ඒ දේවල් ඔයගොල්ලෝ දැනගන්න අපි YouTube channel එක subscribe කරන්න, bell icon එක ඔබාගෙන යන්න. මේ වගේ වැදගත් වීඩියෝ අපි දිගටම ගෙනවා. ටිප්ස් දිගටම ගෙනවා. අපි බොරුවට නිකන් ටිප්ස් 10 15 ගෙන්නේ ටිප්ස් දෙක කියන්නේ ඒ දෙක පරිමේයයෙන් වැදගත් ප්‍රයෝජනවත්. එහෙනම් අපේ ඊළඟ ටිප්ස් කියන වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම thank you.